ඉතාමත්ම සුන්දර දවසක් සුන්දර පරිසරයක් ස්වභාව සෞන්දර්ය ඇලලේ ගිය සුන්දර අම්බුලුවාව ජෛව විවිධත්ව පද්ධතියේ අම්බුලුවාව ඇඩ්වෙන්චර් පාර්ක් පරිසරයේ තමයි මා දුෂ්‍යන්ති මහත්මිය ඇතුළු අපි සියලුම දරුවන් ඉන්නවා. නමුත් ඔබට නොපෙනෙන දෙයක් තිබෙනවා. මේ බහුතර පිරිසක් පෙනෙන්නේ නැහැ. ඒ හේතුව මේ වන විට අම්බුලුවාව ඇඩ්වෙන්චර් පාර්ක් එක සම්පූර්ණයෙන්ම මේ දුමින් වැසීගෙන යමින් පවතිනවා. අපි 9:45 වෙනකොට උදේ ආවා. සියලු කටයුතු කරලා අපි වැඩසටහන පටන් ගත්තා. මේ වන විට කොටසක් අම්බුලුවාව චෛත්‍ය නැත්තම් තව එක තරණය කරමින් ආපහු එන ගමන් කියන පණිවිඩය ලැබෙනවා. දරුවෝ 35ක් සහකාරී මණ්ඩලයේ 3 දෙනෙක් මෙතන සිටිනවා. තවත් දරුවෝ 35 දෙනෙක් සහකාරී මණ්ඩලයේ ඉතුරු 5 දෙනා අම්බුලුවාව ඉතුරු බැච් එකත් සමග ඉන්නවා. මම මේ අවස්ථාව ගන්න මේ පරිසරයට මේ මොහොතේ වෙලා තිබෙන මේ පාරිසරික වෙනස් වීම මේ දරුවන් ලබන සුන්දර අත්දැකීමක්. අපි නුවර හිටියත් මෙතරම් ඇක්ටිවිටි බේස් එකක් තුළ මෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවන මොහොතක මේ දුම වැසීගෙන යන මොහොතක මේ දුමෙන් වැහිලා තියෙන්නේ ඒ අපේ වැඩසටහන යනවා. මේ කාර්ය මණ්ඩලයේ මගින් ඊට පැය භාගයකට කලින් විමසුවා ඒක මොකද කරන්නේ? කර්මක දැස්සකුත් තිබෙනවා, මේ දුමක් තිබෙනවා. මේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි අපි 7ක් දරුවන්ට කරනවා. විශේෂයෙන් ටිකක් ඇඩ්වාන්ස් ඇක්ටිවිටි 3ක් මා වෙනුවෙන් වෙනම මා කරා. ඒ දරුවන්ට අභියෝගයක්. නමුත් දරුවෝ වෙනුවෙන් මා එකට ඉදිරිපත් වුණේ දරුවෝ තමයි ඊළඟ අනාගත පරම්පරාව සහ අභියෝග ජයගත යුතු නිසා. නමුත් මේ අවස්ථාව විනාඩි කිහිපයක ගත්තේ මේ සියල්ල සිදු වෙන මොහොතේ ඇඩ්වෙන්චර් පාර්ක් පරිසරයේ නීතියෙන් වැහිලා තියෙනවා. මේක 5ක් වගේ පරිසරයක ඉන්න දරුවෝ විතරයි අපිට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතුරු කිසිම දරුවෙක් හෝ කාර්ය මණ්ඩල කෙනෙක් අඳුනා ගන්න බෑ. පැහැදිලි නැහැ. මන්ද මේ බිම නිසා. දෙකින් මේ දැන් අත්දැකීම ගැන අද ඇත්තටම නියමයි අපි නායකත්ව පක්ෂ මේ සංවර්ධනය ගන්න අපිට මේ වගේ මේ වැඩක් කරපු එක මේ ඇත්තට ඉතින් අපි ගොඩක් ඉගෙන ගත්තා මේවා කොහොමද යන්නේ කියලා අපි බය නැතුව කොහොමද මේවා කරන්නේ කියලා ඉතින් සුපිරි ඒවාට ඉතින් දැනට ෆීලිං එක කොයි වගේද කියන්නේ දැන් ඔය වගේ කාස දැනට අත්දැකීමක් ඔයාලට ලැබුණා කාස දැනග කියන්නේ නියමයි මේ මුලින් යද්දී නම් පොඩ්ඩක් බය හිතුණා පස්සේ ඉතින් ටික ටික හරිය